හායි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ කුබුම් එකේ තවත් එපිසෝඩ් එකක්. මේ කුබුම් එකේ එපිසෝඩ් එක නම් ටිකක් කාලයකට පස්සේ තමයි ඕගොල්ලොන්ට මතක ඇති. කලින් මුල් කාලෙදී මම හිටියේ ලෙවල් කීයද 18 වෙච්චර නෙවෙයිනේ 15 කොහම හරි 11 15 වගේ ගානක තමයි. දැන් මම ඉන්නවා ලෙවල් 15 ඒ වගේ 15 නෙවෙයි සෝරි 25. ඒ වගේම මට සුපිරි ස්කින් ටිකකුත් තියෙනවා. ඒ වගේම මං රුපියල් නෙමෙයි යතුරු 1000ක් දීලා ගත්ත සුපිරි ස්කින් එකක්. ඒ වගේම මං දැන් ලෙවල් 25 න් අන්ලොක් වෙච්ච කුබුම් එකේ ගන්න පුළුවන් හොඳම ගන් එක වෙන MK47 එකකුත් ගත්තා. ඒකටත් ෆුල් අප්ග්‍රේඩ්ස් දැම්මා. ඒ වගේම අද අපි ගහන්න යන්නේ සර්වයිවල්. ඔන්න දැන් ලෝඩ් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති සර්වයිවල් කියද්දී සර්වයිවල් එකේ වෙන්නේ සොම්බිත් එක්ක ෆයිට් කරන්න. ඒ වගේම අපිට මෙන්න මේ තියෙන මේ ට්‍රක් එක ආරක්ෂා කරන්න තමයි තියෙන්නේ. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. මේකෙන් ඉතින් ෂොට් 3ක් වෙඩිච්ච ගමන් සොම්බි කෙනෙක් ඉවර වෙනවා. දැක්කද? මේ ගන්න එකේ තියෙන වෙනස්කම තමයි ඒ කියන්නේ බුලට් 3ක් එක දිගට වැදිලා අයි මේ තප්පරයකට පස්සේ තමයි ඊළඟ බුලට් 3 යන්නේ. තප්පරයකට පස්සේ නෙමෙයි. චුට්ටක් ඉක්මනට යනවා. හැබැයි අර 3 වැදිලා ඊට පස්සේ ඉතුරු 3 යන්නේ තව ටික වෙලාවකට පස්සේ. කො දැන් අපේ සොම්බිලකෝ ඔන්න එකෙක් කෙනා අයියෝ රීලෝඩ් කරන්න ගත්තා මාත්. අන්න නෑතේනවා. අයියෝ යාට එක්කෙනෙක් තියලා දැම්මනේ. හරි අපි එක වේව් එකක් කම්ප්ලීට් කරා. අපරාධ මේකට මට මේ ඉන්ජිනියර්ව තමයි අරගෙන ඉන්න තිබ්බේ. ඉන්ජිනියර්ගේ අපේ ටරන්ට් එකකුත් තියන්න පුළුවන් නේ. සිග්මාග් මෝඩය වගේ මේක ගෙනාවනේ. අනික මේකේ තියෙන විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවද ෆ්‍රෙන්ඩ්ස්? මේකේ මේ අපිට තියෙන වෙන අමුතු જાතියේ බෝම්බයක්. ඒ බෝම්බේ දැම්මට පස්සේ අපේ නිකන් බොට් කෙනෙක් එනවා. අපිට අපිව ආරක්ෂා කරන්න බොඩිගාඩ් කෙනෙක් එනවා. එයා අපේ සතුරුන්ව කනවා. එයා නිකන් සොම්බි කෙනෙක් වගේ තමයි. හැබැයි අපිට මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. අපේ පැත්තේ තමයි එයා ඉන්නේ. මේ දෙවනි වේව් එක නිසා මේ තාම දරුණුවා එන්නේ නැහැ. 3 හරි 4 හරි එනවා විදගෙන. ඒ කියන්නේ රතු පාට යකෙක්. එයා මාරි ස්පීඩ් එකේ එන්නේ. එයා මරන්නත් අමාරුයි. ඊට පස්සේ 5දී 6දී වගේ ලොකු යෝධෙක් එනවා. එයා මාරමාරුයි මරන්න. ලැග් එකක් එනවා. වැඩි ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම මම මේකේ නෙමෙයි මේ මයින්ක්‍රාෆ්ට් එකේ මම ඔයගොල්ලෝ දන්නවා ඇති මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එක එපිසෝඩ් එකක් දැම්ම. ඊළඟ මේ වීඩියෝ එකට පස්සේ එන එක බෙටර් මයින්ක්‍රාෆ්ට් වෙන්න පුළුවන්. හරි වේව් 3 පටන් ගත්තා. කලින්ට වඩා ගොඩාක් දරුණුයි වේව් 3. සාමාන්‍යයෙන් වේව් 1යි 2යි ගොඩක් ලේසි. 3 ඊට වඩා චුට්ටක් අමාරුයි. 1යි 2යි නිකන් එකම වගේ තමයි. අර යකා එන්නේ නැද්ද? යෝධයා නෙමෙයි. පිස්සු හැදිලා එන එක්කෙනා එයා එන්නේ නැද්ද මේකේ? කරනම් එන්න ඕනේ. එනා 4 වෙන්න තියෙන්නේ. මේකේ ෆ්‍රෙන්ඩ්ස් දැන් මට තියෙන බලාපොරොත්තුව තමයි මේ 21000ද කොහෙද හොයාගන්න ඕනේ. ඒක හොයාගත්තට පස්සේ මේ ගන් එකට මේ අලුත් ඒ කියන්නේ උණ්ඩ දාන්න පුළුවන්. මට ඒක මතක නෑනේ. බුලට් අර වැඩිපුර තියාගන්න පුළුවන් කරගන්න පුළුවන්. තියම මේගොල්ලෝ වැඩක් නෑ. වැඩ කරන සොම්බිලා ටිකක් ඉන්නේ බොරුවට එනවා බලන්න. අපිට දුක් දෙන්න එනවා. ඒගොල්ලෝ මැරලා
ඔය ඇත්ත මිනිස්සුනේ ෆ්‍රෙන්ඩ්ස් ඔය මැරලා මේ සොම්බිල වෙලා එන්නේ. ඉතින් මෙතනින් කැමරාව ගමු. කැමරාව ගන්න එක වාසි. ඒකෙන් අපිට මේ බිම් බෝම්බයි කැමරාව ලැබෙනවා. මේ කැමරාව මෙන්න මෙතනින් තිබ්බට පස්සේ ඕගොල්ලන්ට මේ එතනින් එතන හරහා සොම්බි කෙනෙක් ගියොත් එහෙම පුපුරලා යනවා. කෝ කවුරුත් එන්නේ නැද්ද? එන්න බ්‍රෝ ෆේස් ටු ෆේස්. අම්බි මීන් යාර යකා. අයියෝ ෂිට්. මං මේ පැත්තට ආපුවාම තිබ්බනේ අක්කා. හරි යා මැරුණා. අම්බි කපාටම වලියට එන්න කිව්වම ඉතින් ඔහම එන්න එපා ඉතින්. පැනගෙන. අසාධාරණයිනේ. එක්කෙනෙක්ගේ පස්සෙන් 5 දෙනෙක් විතර එන එක. මේ කට්ටිය නිකන් පතලක වැඩ කරලා වගේනේ. නැත්තම් අර මේ PUBG ලාගේ තියෙන හෙල්මට් එක දාගෙන නේද එන්නේ. PUBG ලාගේ. මොකද්ද මේ මෙයාට නිකන් අවුරුදු කුමරා මේ සම්මානයක් ලැබිලාද කොහෙද? ඒකනේ හම අර පැත්තට එකක් දාගෙන ඉන්නේ. හැබැයි දැන් ඉතින් අවුරුදු කුමරා නෙමේ විකඩ ඇදුන්ට අරගෙන ගියත් තේරෙන්නේ නැතුයි මේගොල්ලෝ වගේ අම්බි. මෙයා තමයි පතලක ඉන්නේ. එතකොට අරයා PUBG ගහපු කෙනෙක්ද කොහෙද? ඔයාලා දන්නේ නැති නේද PUBG ගේම් එක? ඒක ෂූටින් ගේම් එකක්. ඉන්නේ පතල් මහත්තයා. වේව් 5 එතකොට වේව් 4 ගියාද? මට තේරුණේ නැහැ. හරි. දැන් ඉන්න ඕනේ අර කොළ පාට යකා. ඒ කියන්නේ අර රතු පාට එක්කෙනාගේම කොළ පාට version එක. එයාගේ පොයිසන් ගෑස් එකක් විදිනවා එයා. දැන් එක්කෝ අම්බි මෙන්න අර රතු පාට යකා. ඒකට අර මේ ලොකු එක්කෙනා ඉන්නේ නැද්ද දන්නේ? අර යෝධයා වගේ එක්කෙනා එන්න ඕනේ අරන. දැන් තමයි එන්න ඕනේ යෝධයා. එහෙනම් හයිදි වෙන්න තියෙන්නේ. අම්මේ මෙතන කට්ටිය ගොඩ. අන්න එක්කෙනෙක් මැරලා. කොහොම මැරුණාට පස්සේ එයාගේ උඩට ගියාට පස්සේ එයාටයි පණ එනවා. අම්බි මේ එක්කදී තිබ්බ පාරට ඒ කියන්නේ මේ සොම්බිගේ ඔළුවේ තියෙන හෙල්මට් එක විසික් වෙලා ගියා. අම්බි මීන් යාර යෝධයා. අයියෝ මේ අර යකා වගේ ඉන්නේ යෝධයා. මල්ලි ඔයා අයව බලාගන්නේ. අයියා මෙයාගේ තියෙන මොන ගන්න එකද දන්නේ. පට්ට ගාලා විදිනවා. අයියෝ අපේ මේ වෑන් එකේ හෙල්ත් එක 69. මේ අපේ වෑන් එකට ගහන්න ඉන්න බෑ හරිද? මේ මොකද්ද මේ කරන්නේ? අයියෝ එන්න ඇයි මේ ෂූට් වෙන්නේ? අයියෝ අම්මේ මේ සේරම කට්ටිය මැරලා. හරි එහෙනම් මගෙත් අවසානේ තමයි. ගමු හරි නියමයි. කට්ටිය මරගෙන. අයියෝ මගේ හෙල්ත් එක 4යි. ඒකට අර කොළ පාට කෙනා ඉන්නේ නැද්ද? වෙන්න බෑ. දැන් 6නේ නේද? එහෙනම් දැන් එන්න ඕනේ. නියමයි ගැම්මක් අපි මේ වේව් 6ක් යනකම්ම ගැහුවා. මේකට නගින්න වෙයිද දන්නේ නැහැ නේද? මේකට නැග්ගනම් වාසිය කාටවත් අපිට මේ ගහන්න කරන්න බෑ. අම්බි යන්න අර තව යෝධයෙක් එනවා. මීන් යාර කොළ පාට යෝධයා. යක්ෂ අම්බි එයාගේ ළඟ දැක්කද? එයාගේ අර පොයිසන් ගෑස් එකක් විදිනවා එයා. මම මිනිහා ගත්තා. අම්බි මේ පොයිසන් එක මාර දරුණුනේ අප්පා. ෂීක් විතර මේක අයියෝ
මේ අපිව පණ ගන්න හරිය. thank you අයියෝ තව යෝධෙක් ඇවිල්ලා. මේ යෝධ මහත්තයා ඔයාගේ ඔළුවේ මේ ඔලු කට්ට නෑ නේද? මොළේ විතරයි නේද තිබ්බේ? මොළේ තිබ්බට මොළේකුත් නෑ නේද? එන්න ෆේස් ටු ෆේස් එන්න. වේව් එක ඉවරයිද? වේව් එක ඉවර වෙන්නේ කීයද තප්පා? මගේ අනිත් මේ පිස්ටල් ගන්න එක මාරයි. ඒක සුපිරියට වැදිනවා පිස්ටල් ගන්න එක. වේව් කම්ප්ලීටඩ් නියමයි. වේව් 7 දරුණු වේව් එකක්. මම හිතන්නේ වේව් 7 දී අර මේ යෝධයාගේ මේ අනිත් වර්ෂන් එකේ ඉදන්නේ එයා ඊට වඩා යෝධෙක්. යෝධයාගේ අනිත් ලොකු අයියා. යෝධයාගේ ලොකු අයියා ඉනවා. ලොකු අයියා නෙමෙයි අයියා. ඊට පස්සේ 9 දී විතර එනවා ලොකු අම්බී. එයා පරද්දන්න කියලා හිතන්නවත් බෑ. කොයි නැද්ද? අනේ අම්බී උකස්සට හයියෝ උකස්සටම රින්ගුවන් මේගොල්ලෝ. අයියෝ දැන් සේනවා මැරිවිය ඔතන. ඊපස්සේ මට තමයි කේස්. ඊයයි මගේ ළඟ ඉන්න බෑ ඉතින්. අම්බී මේ අර අයියා. යෝධයාගේ අයියා. කවුද මේ? හරි මාත් ඉවරයි. හරි. ෂික් විතර ලොස්. අරගොල්ලෝ තමයි කෑවේ. ඒගොල්ලෝ අර දුම් ගහන පැත්ත ඇස්තටම ගියා. අරේ මං කිල්ස් 60ක් අරගෙන තියෙනවා. නියමයි හරි දැන් අපි මොකටද යන්නේ? අපි යන්න ආයි සර්වයිවල් ගන්න වෙලා නැහැ. ටීම් ඩෙත් මැච් එකකට යන්න. ඔව් ටීම් ඩෙත් මැච් එකක් හොඳ. ප්ලේ දෙන්න. පටගලාව නියමයි. ෆ්‍රෙන්ඩ්ස් මේ ඔයගොල්ලන්ට මේක මැදදි පෙන්නන්නේ මට මේ අර මැද ටික රෙකෝඩ් වෙලා නැහැ. ඒක නිසා ඒක වැඩි ගණන් ගන්න එපා. කොහොම හරි තව විනාඩියක් ගන්න තියෙන්නේ. අපි මේ මැච් එක දිනනවා. මොකද අපි දැන්ටමත් කිල්ස් 25ක් අරගෙන තියෙනවා. ඕකෙන් බාහිරට මම තමයි අරගෙන තියෙන්නේ. මොකද මේකේ මගේ පැත්තේ ඉන්න ඇයට පොඩ්ඩක්වත් ගහ ගන්න බෑ. එක කිල් එකක්වත් අරගෙන දන්නේ නැහැ කට්ටිය. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට මාත් එක්ක මේ ඩුවල් එකක් එහෙම මේ මල්ටිප්ලේයර් ගහන්න එන්න ඕන නම් මේ ඔයගොල්ලන්ට මං channel එකේ දාලා තියෙනවා මගේ ID එක. post වල තමයි දාලා තියෙන්නේ. පළවෙනිම post එක බලන්න මේ ඒකේ තියෙන්නේ මගේ ID එක. ඒකෙන් ඔයගොල්ලන්ට මාව friend කෙනෙක් කරගෙන එන්න පුළුවන්. නැත්තම් මට ඔයගොල්ලන්ගේ ID එක දාන්න මං මේ friend කෙනෙක් කරගන්න. තවපොඩි මම මැරෙන්න. මාව මරන්න එපා. මැරෙන්න. මගේ හෙල්ත් බොක්ස් එකක් තියෙනවා වාසිය. අයියේ මැරෙන්න. බෝම්බ දාන්න එපා. මේ බෝම්බ දාදී අපි හෙල්ත් බයිනවා. මගේ හෙල්ත් එක වැඩි කරගන්න නැත්තේ ගන්න. yes අපි වින් කරා. ගැම්මක් තමයි. හරි මං කිව්වනේ වැඩිම කිල් අරගෙන තියෙන මම කියලා. වෙන අයට ගහ ගන්නවත් බෑ අප වැඩක් නැහැ කියලා. ෂික් විතර. හරි දැන් ඉතින් අපේ වෙලාවත් ඉවර වෙනවා.
එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමදාමත් කියනවා වගේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.